එල්රික් සහෝදරයන්ට මායාගල හම්බෙයිද? නැවත ඒගොල්ලොන්ගේ ඇගවල් ඒගොල්ලන්ට ගන්න හම්බෙයිද? එහෙනම් අද අපි බලමු ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් බ්‍රදර්හුඩ් වල 3 වෙනි සහ 4 වෙනි එපිසෝඩ් වල මොකද වුනේ කියලා. ඉතින් කතාව නතර වුණේ එල්රික් සහෝදරයෝ ලියෝර වලට යන්න ඔන්න මෙන්න තියෙන තැනකින්නේ. ඉතින් ඩබල ලියෝර වලට ගිහින්. ඉතින් දෙන්න ලියෝර වලට ගිහිල්ලා කෑම කඩේකින් කකා ඉන්නවා. ඉතින් කඩේ අයිතිකාරයා මුන් දෙන්න දිහා බල්ලා අහනවා ඔයාලා වීදි නාට්‍යයක් කරන්න දාවේ කියලා. එතකොට අපේ කොටා එඩ්වඩ් අහනවා ඔයා ඔය සිරාවටමද අහන්න කියලා. ඉතින් සහෝදරයෝ දෙන්න යන්න ලෑස්ති වෙද්දි අල්පොන්සු අතින් කඩේ රේඩියෝ එක කුඩු වෙනවා. ඉතින් අල්පොන්සු එයාගේ හැකියාවන් පාවිච්චි කරලා රේඩියෝ එක ආයෙ හදනවා. ඉතින් ඒක බලන් ඉඳලා කඩේ එක අහනවා ඔයාලා මෙහෙ ආවේ මැජික් පෙන්වන්නද කියලා. ඉතින් පේන හැටියට නම් මේ ලියෝර වල ජනතාව ඇල්කෙමි ගැන හරියාකාරව දන්නේ නැහැ වගේ. ඉතින් මේ දෙන්න අපි ඇල්කෙමිස්ට්ලා කියලා කිව්වට ජනතාව දන්නේ නැහැ. ඔයාලා අහලා තියෙද ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් ගැන කියලා කිව්වහම තමයි එක් දෙන්නෙක්ට මෙයාලා ගැන පොඩ්ඩක් ක්ලික් වෙන්නේ. ඉතින් එඩ්වඩ් රේඩියෝ එකේ විකාශනය වෙන දේවල් අහලා අහනවා මේ කවුද යාඥා කරන්න කියලා. එතකොට තමා එල්රික් සහෝදරයන්ට පූජක කර්නෝල් ගැන අහන්න හම්බෙන්නේ. මේක ටික කාලයකට කලින් මිනිස්සුන්ට දෙවියන්ගේ මඟ පෙන්නපු එකෙක්. මලවුන්ට නැවත පණ දෙන එක ගැන මිනිහා තමා දැඩි මතයක ඉඳලා තියෙන්නේ. ඉතින් පූජක කර්නෝල්ව මිනිස්සු උඩ තියාගෙන අදහනවා. ඉතින් මිනිහා මලක් ඛනිජයක් බවට පත් කරනවා. ඉතින් එල්රික් සහෝදරයෝ දකිනවා මේක. ඉතින් මෙයාලා අහනවා කොහොමද එහෙම කිසි දෙයක් නැතුව සමානු හොමාරුවක් කරන්න කියලා. ඉතින් පිටින් බැලුවහම නම් මේක ඇල්කෙමි එකක් වගේ. එතකොට තමයි එඩ්වඩ් දකින්නේ පූජකයාගේ අතේ තියෙන මුද්ද. ඉතින් එල්රික් සහෝදරයෝ පල්ලේ ඇතුළට යද්දි තවත් ලේඩි කෙනෙක් යාඥා කර කර ඉන්නවා. ඉතින් මෙයාලා අහනවා මේ ලේඩිකින් ඔයා මලවුන්ට පණ දීම විශ්වාස කරනවද කියලා. එතකොට අයත් ඔව් කියලා කියනවා. මොකද අයත් පූජක කර්නෝල්ගේ භක්තිකයෙක් කන්දා. ඉතින් එඩ්වඩ් මිනිස් එකක් හදන්න පුළුවන් රසායන ද්‍රව්‍ය ටික ඇයට කියලා අහනවා. මෙව්වා තමා මිනිස් එකක් හදන්න ඕන කරන්නේ. මිනිස් පරිවර්තනයක්වත් තාම සාර්ථක වෙලා නැහැ. ඉතින් එහුව එකේ විද්‍යාවටවත් බැරි වුණා ආයෙම මිනිස් එකකට පණ දෙන්න. ඉතින් ඔයාලගේ යාඥාවන්ට මලවුන්ව පණ දෙන්න පුළුවන්ද කියලා එඩ්වඩ් අහනවා. එතකොට අය යාඥා කරොත් ඔබේ පැතුම ඉටු වේවි කියලා කියන්නේ. ඉතින් ඇල්කෙමිස්ට්ලා කියන්නේ විද්‍යාඥයෝ. එහෙව් එකේ අපි දෙවිවරුන්වත් මැවුම් කාර්යවවත් විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එල්රික් සහෝදරයෝ පූජක කර්නෝල්වත් හම්බෙන්න යනවා. ඉතින් ඒ වුණාට කර්නෝල් මම වැඩක ඉන්නේ. එයාලව යවන්න කියලා කියනවා. පොඩක් ඉන්න. තමුසේ කිව්වේ එල්රික් සහෝදරයෝ කියලා. අප්පට හුඩු. එතන ෆුල් මෙටල් ඇල්කෙමිස්ට්ුත් ඉන්නවා. මුන් මොන එකක්ද මෙහෙ කරන්නේ? මුදාවේ බල්ලොන්ට ගොඩක් කිව තියෙනවා. මුන් අපේ සැලසුම් ටික දැනගෙනවද්ද කියලා අහනවා. ඉතින් එල්රික් සහෝදරයන්ව පූජකතුමාව හම්බෙන්න එක්කගෙන යද්දී උන්ට තුවක්කු දික් කළ සහෝදරයන්ව පූජකයින්ගේ බාරයට ගන්නවා. රෝස් මුන් හදන්නේ අපිට උගුල් අටවන්න. එහෙම කිව්ව විතරයි එඩ්වඩ් අපි මේක ඉවර කරමු කියලා අල්ලගත්තුන්ට හොඳ ෂොට් එකක් දෙනවා. ඉතින් මේ ඩියුටි වලිය ආසේ පූජක කර්නෝල්වත් මෙතෙන්ට එනවා. ඇවිත් වෙච්ච දෙයට සමා වෙන්න. ඇයි ඔයාලා මෙහි ආවේ? මගේ දර්ශනය ගැන දැනගන්නද කියලා පූජකතුමා අහනවා. එතකොට එඩ්වඩ් තමුසමේ කරන උප්පර වැට්ටි ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒකයි අපි මේ තකානියක් මෙහි ආවේ කියලා කියනවා. ඇයි තමුස කියන්නේ මේවත් ඇල්කෙමි කියලාද? ඵලයන්ඩෝ යන්න කියලා පූජකතුමා කියද්දී තමුස කොහොමද රජයට විරුද්ධව ඇල්කෙමි පාවිච්චි කරන්න කියලා එඩ්වඩ් අහනවා. මම මේ කල්පනා කරේ තමුස කොහොමද අනවසර දෙයක් ළඟ තියාගෙන ඔය වගේ වැඩ දාන්නේ කියලා. එඩ්වඩ් කියද්දිම පූජකතුමා තමුස මොනා ගැනද ඔය කතා කරන්න කියලා පූජකතුමා අහනවා. එතකොට එඩ්වඩ් මම කතා කරන්න ඔයාගේ මුද්දේ තියෙන මායාගල ගැනයි මහත්තයෝ කියලා එඩ්වඩ් කියනවා. එතකොට ටිකක් විතර කලබල වෙන පූජකතුමා මේක නිකන් මුද්දක් විතරයි කියලා කියද්දී තමුස අපිව ගොනාට අන්දන්නනේ හදන්නේ. එව්ව කොහෙද මාත් එක්ක. මටම මේ ගැන බලා ගන්න සිද්ධ වෙනවා කියලා එඩ්වඩ් කියනවා. ඉතින් දැන් මලම පැනපු පූජක උන්නේ ඒ ළඟ හිටපු එඩ්වඩ්ලත් එක්ක මැතින්ට ආපු රෝස්ට කියනවා. ළඟ තියෙන තුවක්කු අරන් ෆුල් මෙටල්ට වෙඩ තියන්න කියලා. ඉතින් මේක මගේ යනක් නෙවෙයි. දෙවියන්ගේ කැමැත්ත කියලා කියනවා. ඉතින් රෝසුත් බයින් තුවක්කුව එඩ්වඩ්ගේ පැත්තට දික් කරගෙන ඉන්නවා. ඉතින් අවාසනාවට රෝස්ට අකමැත්තෙන් වුණත් විඩ තියන්න සිද්ධ වෙන ලයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් රෝස් ෆුල් මෙටල් කියලා අල්පොන්සුට තමා තියන්න ලෑස්තිය. ඉතින් අල්පොන්සු මම නෙමෙයි ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් කියලා එයාගේ අයියව පාවලා දෙනවා. ඉතින් රෝසුත් එඩ්වඩ්ට තියන්න ගියාම උණ්ඩේ වදින අල්පොන්සුගේ ඔළුවට. ඉතින් අල්පොන්සුගේ ඔළුව ගැලවිලා විසික්කෙනවා. ඉතින් නැවත ඒක සවි කරගන්නවත් එක්ක පූජකතුමයි රෝසුයි කන්ෆියුස් වෙලා යනවා. මොකද හිස්සකට ඇදුමක් කතා කරනවා දැකලා. තොපිනම් අපිට පුදුම වදයක් දෙන්න කියලා පූජකතුමා ලීවරයක් ඇදලා එතනට කිමෙරාවෙක් ගෙන්නනවා. ඉතින් එඩ්වඩුත් එයාගේ ඇල්කෙමි පාවිච්චි කරලා හෙල්ලයක් ගන්නවා. ඉතින් ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් චක්‍රයක් පාවිච්චි කරන්නේ නැතුවම ඇල්කෙමි කරන හන්දා පූජකතුමා බය වෙලා ඉන්නේ. ඉතින් කිමෙරාව එක නියපොතු පාරගෙන ෆුල් මෙටල් ඇල්කෙමිස්ට්ගේ හෙල්ලයි
එයාගේ කකුල තුවාල කරන්න සමත් වෙනවා. හැබැයි කිමෙරාව නියපොතු පාරක් ගහලා තියෙන්නේ ෆුල් මෙටල් ඇල්කෙමිස්ට්ගේ මෙටල් කකුලට. ඉතින් කිමෙරාවගේ නියපොතු ටික මෙටල් කකුලේ ශක්තියට කඩලා යනවා. ඉතින් ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් ලේසියෙන්ම කිමෙරාව සයිලන්ට් කරලා දානවා. ඉතින් ෆුල් මෙටල් ඇල්කෙමිස්ට්ගේ ඇග දැකලා සහ ඇගක් නැති මල්ලිව දැකලා පූජකතුමා තමුසෙලා කරන්න හොදම නැති මිනිස් පරිවර්තනය කරලා තියෙන්නේ කියලා රෝස්ට කියනවා. ඉතින් අල්පොන්සු හොර පූජකයා තමුසෙට ගහන්නේ ඒ වෙනුවට මායාගල දෙන්න කියලා කියනවා. එතකොට පූජකතුමා එයාගේ මායාගල පාවිච්චි කරලා මැෂින් ගන් එකක් මවාගෙන අරුන් දෙන්නට වෙඩ තියන්න ගන්නවා. ඉතින් ඒවත් ලස්සනට ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් ගාඩ් කරනවා. ඉතින් පූජකතුමා වෙඩ තියන ASCII එඩ්වඩ්ුයි අල්පොන්සුයි එයාලගේ ඇල්කෙමි වලින් දොරකොත් හදාගෙන රෝස්වත් අරගෙන එතනින් පැනලා යනවා. ඉතින් පැනලා යද්දි ආරක්ෂකයෝ රොත්තකට නෙලලා එතනින් පැනලා යන්නේ. ඉතින් එල්රික් සහෝදරයෝ රෝස්ව ආරක්ෂිත උසකුළුණක් උඩට අරගෙන ඇවිත්. ඉතින් අල්පොන්සු එයාගේ අම්මගේ හිනාව ආයෙ දකින්න අම්මව ගෙන්නන්න අපි උත්සාහ කරේ. ඉතින් එහෙම කරපු වැඩේ තමයි මේ කෙලවෙලා ඒකේ බලපෑමෙන් තමයි අපිට මෙහෙම වුනේ කියලා රෝස්ට කියනවා. ඉතින් රෝස් ඉන්නෙත් එයාගෙන් නැතිවෙච්ච කෙනෙක්ව ආයෙම පණ දීලා නැගිටවන්න ඕන කියන බලාපොරොත්තු වෙනුයි. ඉතින් ඒකයි අරුව වගේ බොරු පූජකයෙක්ගේ පම්පෝර විශ්වාස කරන්නත් උනේ. ඉතින් අල්පොන්සු කියනවා අපි දෙන්නට උවමනා වෙලා තියෙන්නේ නැතිවෙච්ච ඇගවල් ටික ආයෙම ගන්නයි. ඉතින් මේ ASCII පූජකතුමා එඩ්වඩ්ට වාගෙන එනවා. ඉතින් එඩ්වඩ් කියනවා මට තමුසෙත් එක්ක පොඩ්ඩක් මායාගල ගැන කතා කරන්න තියෙනවා. ඉතින් පූජකතුමා එඩ්වඩ්ට කියනවා මේ මායාගල තියාගෙන මම පූජකයෙක් වුණේ මගේ වටා අනුගාමිකව පිරිසක් ගොන්නගා ගන්න. මම තවත් ටික කාලෙකින් මේ රටට කෙලවන්නයි ඉන්නේ. ඉතින් ඒකට මම මේ මායාගලයි මෝඩ අනුගාමිකයෝ ටික තමයි යූස් කරන්න කියලා පූජකතුමා කියනවා. ඉතින් මෙතන වෙනමම ගේමක් යන්නේ. එල්රික් සහෝදරයෝ මේ පූජකතුමාගේ ඩබල් ගේම් එක හැම ජනතාවකටම අහගන්න පුළුවන් වෙන්න වැඩේ දීලා තියෙන්නේ. ඉතින් මේ පූජකතුමාට වෙච්ච නවනින්ගිරා වැඩේට මිනිහට තද වෙලා ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් පහර දෙන්න හදද්දිම එඩ්වඩ් මිනිහාගේ මැෂින් ගන් එක කපනවා. ඉතින් ආයෙ මායාකලෙන් වෙනත් අයිටම් එකක් මවන්න යද්දි එඩ්වඩ් පූජකතුමාට පහර දෙනවා. ඉතින් අන්තිමේදී කරගන්න දෙයක් නැති වෙද්දි පූජකතුමා එයාගේ ශක්තියෙන්ම එයාවම යෝධයෙක් බවට හරව ගන්නවා. ඉතින් ඊට පස්සේ දෙන්නා දිගට හරහාට ගහ ගන්නවා. අන්තිමේදී ඒ වලියෙන් පූජකතුමා හොදටම කනවා. අන්තිමේදී හිතා ගන්න බැරි විදිහට මායාගල බිම් වැටලා කුඩු වෙලා යනවා. ඉතින් මේක එඩ්වඩ්ට හිතා ගන්න බෑ. මොකද මායාගල පරිපූර්ණ එකක් බවයි ඔහු දන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම බොරු එකක් කියලා එඩ්වඩ් එයාටම කියා ගන්නවා. ඉතින් පූජකයාවත් මෙතනින් පන්නලා දාලා එඩ්රික් සහෝදරයෝ එතනින් ඒකෝ මේ නගරෙන් යන්නයි හදන්නේ. ඉතින් යන්න ලෑස්ති වෙද්දිම රෝස් තුවක්කුවක් දික් කරගෙන මායාගල දෙන්න කියලා එල්රික් සහෝදරයන්ට කියනවා. ඉතින් අපි ගාවත් මායාගල නෑ රෝස්. රෝස්ට මේ ගැන එඩ්වඩ් පැහැදිලි කරලා කියනවා. ඉතින් දැන් මේ විදි ලියෝර් එකම යුද්ධයක් පූජකතුමාට එළියට බහින්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් පූජකයාත් ජනතාවට බම්බු ගහ ගන්න කියලා ඩිස්මිස් වෙන්න යද්දී දෙවෙනි එපිසෝඩ් එකේ අන්තිමට පෙන්නපු ලේඩි ඇවිත් ඔගෙන් කිසි වැඩක් නැහැ කියලා පූජකව මරලා දානවා. ඉතින් ඔන්න ඔතනින් ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් බ්‍රදර්හුඩ් වල තුන්වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. එහෙනම් අපි බලමු හතරවෙනි එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් අයන් බ්ලඩ් ඇල්කෙමිස්ට් බස්ක ග්‍රන් පාර ඇවිදගෙන යද්දි මිනිහගෙන් අහනවා තමුසේ නේද බස්ක ග්‍රන් කියලා. දැන් මේකටත් පුදුමයි මොකಾದ මගෙන් එහෙම අහන්නේ කියලා. ඉතින් ඌ කියනවා දෙවියන්ගේ අනට පිටින් යන ඇල්කෙමිස්ට්ලව වනසන උබලා පිටිපස්සෙන් එන එකා කියලා කියනවා. එතකොට අයන් බ්ලඩ් ඇල්කෙමිස්ට් එයාගේ පවර් එක යූස් කරන ගමන් කියනවා අද තෝ ආවේ වැරදි එකා පස්සෙනුයි කියලා. ඉතින් අයන් බ්ලඩ් ඇල්කෙමිස්ට් කාලතුවක් වගේක් හදලා අරුට පහර දෙනවා. හැබැයි මිනිහා එවගෙන් බේරි බේරි යද්දි අයන් බ්ලඩ් තවත් දරුණු විදිහට දම්වැල් වලින් පහර දීලා මිනිහව කොටු කරනවා. ඉතින් තෝ මොන හාල් පාරුවෙද්ද මට කියාගෙන ඇල්කෙමිස්ට් ద్వාරයේ ගාවට යද්දි මිනිහගේ මූණෙන් මල්ලලා විනාශ කරලා දානවා. ඉතින් දැන් මේ රජයේ ඇල්කෙමිස්ට්ගේ මරණය ගැන ආරංචි වෙලා අනිකුත් නිලධාරීන් මෙතනට ඇවිත්. ඉතින් ආරංචිය ලැබුණු ගමන්ම මෙතනට බ්‍රැඩ්ලි රජතුමත් එනවා. එවිත් අපි මේ වැඩේ කරපු එකාව ඉක්මනට හොයාගෙන චොප්ප කරලා දාන්න ඕනි කියලා බ්‍රැඩ්ලි කියනවා. ඉතින් පහවදා මූලස්ථානයට එල්රික් සහෝදරෝ එනවා විතරයි උන් දෙන්නට කර්නල්ව හම්බෙන්න සිද්ධ වෙනවා. ඉතින් කර්නල් ලියෝර් වල සීන් කෝන් එක සිදුවට ස්තුතියි කියලා අහනවා මායාගලේ වැඩේ මොකද කියලා. එතකොට එඩ්වඩ් කියනවා ඒක බොරු එකක්. හැබැයි බලයන් විශිෂ්ටයි. ඒ බොරු මායාගලෙන් විශාල කිමිරාවකුත් හදලා තිබ්බා. එතන වෙච්ච දේ ගැන හරියටම හොයාගන්න ඕනේ කියලා එඩ්වඩ් කර්නල්ට කියනවා. ඉතින් ඔයාලගේ ඔය අග ගන්න වැඩේ ගැන සෝවින් ලයිෆ් ඇල්කෙමිස්ට් වන ෂෝට් අගර්ගෙන් ඇහුවනම් හොඳ උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා එඩ්වඩ්ට කර්නල් කියනවා. ඉතින් මම ඔයාලව එයාට මුණ ගස්සන්නම් කියලා කර්නල් එඩ්වඩ්ට කියනවා. ඉතින් ටගර් රජයේ ඇල්කෙමිස්ට් කෙනෙක් උනේ කතා කරන්න පුළුවන් කිමිරාවකුත් හැදුවන් පස්සෙනුයි. ඉතින් මේ කිමිරාව කතා කරලා තියෙන්නේ මට මැරෙන්න ඕන කියන වචන පේලි විතරයි. ඉතින් ඊට පස්සේ ਉਹ කන් නැතුව මැරිලා ගිහින්. ඉතින් මේ කතාව ඇහුවාම එරික් සහෝදරයන්ට පුදුමයි. ඉතින් මෙයාලා මේ ටකර්ව හම්බෙන්නේ යාලා ගෙදරට යනවා. ඉතින් කතා බහ අතර කර්නල්
මෙයාලට ඔයාගේ සොයා ගැනීම ගැන ටිකක් බලන්න ඕනිලු ටකරට කියනවා. එතකොට ටකර් එව්ව පෙන්වන්න නම් පුළුවන්. හැබැයි මට ඔයාලගේ අරමුණ දැනගන්න ඕන කියලා ටකර කියනවා. ඉතින් මෙයාලා යාගේ කතාව ටකරට කියනවා. ඉතින් මිනිහටත් දුක හිතිලා මේ කට්ටියව එයාගේ විද්‍යාකාරියට එකගෙන යනවා. ඉතින් ටකර්ගේ පුස්තකාලයේ තියෙන පොත්කන්ද එල්රික් සහෝදරයෝ පීරන්නයි ලෑස්තිය. ඉතින් දන්නේම නැතුව හවස් වෙලා මෙයාලට පොත් කියවන්න ගිහිල්ලා. ඉතින් මේ ටකර්ගේ රජයේ නිලතලයේ මේ අවුරුද්දේ නැති වෙලා. මොකද රජයේ ඇල්කෙමිස්ට් කෙනෙක් අවුරුද්දෙන් අවුරුද්දට ඇගයීම් කරලා පෙන්වන්න ඕනි. ඉතින් ගිය අවුරුද්දේ ටකරට කරගන්න බැරි වුණු හන්දා ඒකයි මිනිහා මේ ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් පහුවදාත් එල්රික් සහෝදරයෝ ටකර්ගේ ගෙදර ඇවිත්. ඉතින් නීනා සහ ඇලෙක්සැන්ඩර් මේ දෙන්න ගාවින් හෙල්ලෙන්නේ නැහැ. ඉතින් කට්ටිය හරිම විනෝදෙන් මේ වැඩේ කරගෙන යනවා. ඉතින් කම්මැලි වෙලාවට 4 දෙනා සෙල්ලම් කරනවා. ඉතින් ටකර්ගේ ඇගයීම දෙන්නත් කාලේ ලං වීගෙන එනවා. ඉතින් මේ අතරතුරේ රජයේ ඇල්කෙමිස්ලා පස්සෙන් පන්නන එකාගෙන හොයන ගමනු ඉන්නේ. ඉතින් මේක ප්‍රධානත්වය අරන් වැඩ කරන්නේ ස්ට්‍රෝං ආම් ඇල්කෙමිස්ට්. ඉතින් මෙතනට එක නිලධාරියෙක් තොරතුරක් අරගෙන එනවා. ඊයේ රෑ 9:30 විතර කැලලක් තියෙන පුද්ගලයෙක් දුම්රිය ස්ථානයේදී දැකලා තියෙයි කියලා තමයි මේ තොරතුරු අරගෙන එන්නේ. එතකොට කට්ටිය කල්පනා කරනවා අරෝ පැනලා ගියාවද්ද කියලා. ඉතින් අපි දන්නවා එල්රික් සහෝදරයෝ දැන් ටකර්ගේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් ටකර් එයාගේ අතීතය ගැන කියනවා. මම රජයේ ඇල්කෙමිස්ට් කෙනෙක් වෙන්න කලින් ගොඩක් දුප්පත් අමාරු ජීවිතයක් ගත කරේ. පවුලුණු රණ්ඩු හන්ද බිරිත මාව දාලා ගියා කියලා එල්රික් සහෝදරයන්ට කියනවා. ඉතින් එල්රික් සහෝදරයෝ පහුවදාත් ටකර් ගෙදර එනවා. ඉතින් ඒ ආවට ගෙදර කවුරුත් නැහැ. ඉතින් මේ ඩබල ගිහින් ගේ ආසේ හොයද්දි ටකර් එයා අලුතෙන් හදපු කතා කරන කිමිරාවත් එක්ක ඉන්නවා. ඉතින් කිමිරාවට එඩ්වර්ඩ්වත් හඳුන්වලා දුන්නාම කිමිරාව එඩ්වර්ඩ් කියලා අමාරුවෙන් කතා කරනවා. ඉතින් ඔහොම චූටි වෙලාවක් ඉන්නේ නැද්දි කිමිරාව එකපාරටම අයියා කියලා කතා කරනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි නීනා තාමත් දැක්කේ නැහැ කියලා එල්රික් සහෝදරයන්ට බයක් දැනෙන්නේ. එඩ්වර්ඩ් ටකර්ගේ බෙල්ලෙන් අල්ලන් අහනවා කෝ නීනයි ඇලෙක්සැන්ඩරුයි කියලා. එතකොට මිනිහාගේ මූණෙන් තේරෙනවා නීනයි ඇලෙක්සැන්ඩරුයි කිමිරාව බවට පරිවර්තනය කරලා කියලා. ඉතින් එඩ්වර්ඩ් ටකර්ගේ බෙල්ලෙන් අල්ලන් තෝ අවුරුදු 2කට කලිනුත් තොගේ නෝනාව කිමිරාවෙක් කරා. දැන් නීනවයි ඇලෙක්සැන්ඩරුවයි කරා නේද කියලා අහනවා. එතකොට ටකර් කොහොමත් මිනිස්සෙන්ව පරීක්ෂණ වලට ගත්තම මොනවා වෙනවද කියලා එඩ්වර්ඩ්ගෙන් අහනවා. දැන් අපිට තේරෙනවා මේ ඇල්කෙමිස්ට් උනත් වැරදි විදියට උදාගත්තොත් කොයිතරම් පරාසයකට වැරදි දේවල් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එඩ්වර්ඩ් තෝ මිනිස් ජීවිත ඔය විදියට කොහොමද පරිවර්තන වලට උදාගන්නේ කියලා අහද්දි එඩ්වර්ඩ් ඔයාගේ අත් කකුල් අල්ෆොන්සු මල්ලියෝ දැක්කහම ඔයාත් මිනිස් පරිවර්තනය කරා කියලා පැහැදිලි. දැන් ඔයයි මමයි එක වගේ කියලා ටකර් උඹර උමතුවෙන් වගේ කියනවා. ඉතින් මේකට එඩ්වර්ඩ්ට මලම පැනලා ටකරට හොද ෂොට් එකකුත් දෙනවා. ඉතින් අල්ෆොන්සු කිමිරාව අතකගා කියනවා නීනා අපිට ඔයාව හරි ගස්සන්න බලයක් නැහැ. සමා වෙන්න කියලා. ඉතින් මේ වුණ වැඩේට එල්රික් සහෝදරයන්ට හරිම අවුල්. ඉතින් මේ දේ ගැන මූලස්ථානයටත් එල්රික් සහෝදරයෝ රිපෝට් කරලා. කර්නල් කියනවා අපි ඇල්කෙමිස්ට්ලාට කිව්වොත් මිනිස් ජීවිතයක් අරගන්න කියලා. ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇල්කෙමිස්ට්ලා වුණාම ඔවා සාමාන්‍ය දේවල්. ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කර්නල් එඩ්වර්ඩ්ට කියනවා. ඉතින් ටකර් සහ නීනා රජයේ ආරක්ෂාව යටතේ එයාලා ගෙදරට වෙලා ඉන්නේ නැද්දි මෙතෙන්ට රජයේ ඇල්කෙමිස්ට්ලා පස්සෙන් යන ඝාතකයා හිටපු ආරක්ෂකයින්වත් මරලා මෙතෙන්ට එනවා. ඇවිත් තෝ ටකර් නේද කියලා අහලා ටකර්වත් අනිච්චාවට සංකාර කරනවා. ඉතින් මේක කිමිරාව දැකලා ඔයාට ආයේ මේකෙන් ගැලවෙන්න බෑ. මේ ලෝකෙන් යන්න කියලා කිමිරාවත් මරනවා. ඉතින් ඔන්න ඔහොම ෆුල් මෙටල් ඇල්කෙමිස්ට් බ්‍රදර්හුඩ් වල 4 වෙනි එපිසෝඩ් එකත් අවසන් වෙනවා. ඉතින් වීඩියෝ එක දැන අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙන්න පල්ලා description එකේ link එක තියෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මෙතන ඔයාලට ජය වේවා.